ඔයත් iPhone එකක් අලුතින්ම හරි යූස් කරපු එකක් හරි buy කරන්න plan කරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අද නැති වුණත් කවදා හරි දවසක ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඒක නිසා මතක ඇතුව මේ වීඩියෝ එක save කරලා තියාගන්න. ඔයා දැන් යූස් කරන phone එකේ වුණත් මේ දේ check කරලා බලන්න පුළුවන්. phone එක setup කරගත්තට පස්සේ settings වලට යන්න. ඊළඟට about වලට යන්න. දැන් මෙන්න මේ model number කියන එක තමයි අපිට ඕන වෙන්නේ. මම ඔයාලට මේක හරියට පේන්නේ නැති නිසා zoom කරලා පෙන්නන්නම්. මේකේ මේ පළවෙනියට තියෙන letter එක මගේ වගේ M අකුරෙන් නම් පටන් ගන්නෙ. ඒකෙන් කියවෙන්නේ ඒ phone එක brand new කියලා. මේ අකුර ඔයාලගේ N කියලා නම් තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ replacement unit එකක් කියලා. මේ අකුර තියෙන්නේ P නම් ඒකෙන් කියන්නේ ඒ unit එක personalize කියලා. මේ අකුර F නම් ඒකෙන් කියවෙන්නේ ඒ phone එක refurbished unit එකක් කියලා. මේ ඇලයිරට දකුණු පැත්තට වෙන්න තියෙන letters වලින් අපිට පුළුවන් ඒ unit එක manufacture කරපු රට හොයාගන්න. දැන් මෙතන මගේ තියෙන්නේ J කියලා. J කියන්නේ ජපාන් කියන එක. මෙතන CH කියලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ චයිනා. මෙතන double L කියලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ US කියන එක. මේක මේ වගේ අකුරෙන් අකුරට රටවල් ගොඩක් තියෙනවා. මං කියපු අකුරු ටික නැතුව වෙන අකුරු ටිකක් නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ. මෙන්න මේ ලිස්ට් එක බැලුවට පස්සේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ manufacturer රට හොයාගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ ෆෝන් එකේ මේ ටික check කරලා පහලින් comment එකක් දාන්න. මේ වගේ තවත් interesting වීඩියෝ එකකින් ඉක්මනින්ම